අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ AI ෂෝට් වීඩියෝ හදන්න පුළුවන් AI ටූල් කිහිපයක් ගැන. අතන මේ ෂෝට් වීඩියෝ ජෙනරේට් කරන්න AI ටූල් කිහිපයක් අපි පාවිච්චි කරනවා. ඒ විදිහට ෂෝට් වීඩියෝ හදලා ඔයාලට YouTube එකට TikTok එකට වගේ අප්ලෝඩ් කරලා earn කරන්න පුළුවන්. අපි ඒ වගේ කරමු YouTube channel එකක් දිහා බලමු. හරි. මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට YouTube එකට TikTok එකට ගැලපෙන හොඳ ක්‍රියේටිව් AI වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි. අපිට බලා ගන්න පුළුවන් මේ YouTube channel එක. මේ YouTube channel එක දැන් අවුරුද්දක් විතර කලින් නම් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ නැහැ. නමුත් බලන්න පුළුවන් මෙයා YouTube short තමයි දාලා තින්නේ. ඒ ඔක්කොම වීඩියෝ AI ජෙනරේට් කරපුවා. ඇත්තටම views 1 million 2 million විතර ගියපුවක් තියෙනවා. කොහොමත් අඩුම 4 lakhs විතර ගියපු views තියෙනවා. එතකොට සාමාන්‍ය හොඳ views range එකක් යන YouTube channel එකක් තමයි මේ YouTube channel එකට AI පාවිච්චි කරලා තමයි YouTube වීඩියෝ ජෙනරේට් කරලා තියෙන්නේ. හරි. අපි නිකන් ගිහිල්ලා බලමු social blade website එකට ඒගොල්ලෝගේ කොහොමද earnings කියලා. එකටම කියන්න ඕන මේ website එකේ හරිම earnings පෙන්වන්නේ නැහැ. average price එකක් තමයි පෙන්වන්නේ. අපිට ඒතරේ හිතා ගන්න පුළුවන් සාමාන්‍ය දැන් නම් මේකේ analysis වල ගිහිල්ලා බැලුව හැකි. එතකොට subscribers views එන range එක අඩු වෙලා තියෙන ඒගොල්ලෝ වීඩියෝ දාන්නේ නැති නිසා 20 23 දී වගේ අපිට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ peak time එක තියෙනවා. subscribers වලත් ඒ විදිහමයි. දැන් වීඩියෝ දාන්න නැති වුණත් දැනටත් එයාලට monthly earning තියෙනවා ඩොලර් 93ත් 1500ත් සහ yearly තියෙනවා ඩොලර් 2000 ඩොලර් 32000 වගේ අතර රේන්ජ් එක තමයි යන්නේ. දැන් මේක නවත්තලා දාපු YouTube channel එකක් වුණත් තාමත් එයාලට monthly earning එකක් තියෙනවා මේ YouTube වීඩියෝ දාපු නිසා. හරි අපි බලමු මේ විදිහට short වීඩියෝ කොහොමද ඒ පාවිච්චි කරලා ජෙනරේට් කරගන්නේ කියලා. හරි. හරි. ඒකටම අපිට chat GPT එකට ගිහිල්ලා හොඳ topic එකක් තෝරගන්න ඕන. අ, හරි. මෙතනදී මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ එකටම අපිට ජෙනරේට් කරන්න ඕන මේ මොකක් හරි කන්ටෙන්ට් එකක්. ඊළඟට අපි ඒකට අවශ්‍ය ඉමේජ් එක ජෙනරේට් කරගෙන ඉමේජ් එක ඇනිමේෂන් එකක් විදිහට ජෙනරේට් කරලා ඒකට වොයිස් ඩබ් කරන්න ඕන. ඒ විදිහට තමයි අපි මේක කරන්නේ. හරි බලමු කොහොමද. එකටම අපි ස්ක්‍රිප්ට් හරි. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට chat GPT එකේ අපිට ස්ටෝරි එකක් දීලා තියෙනවා. ඒ කෙනෙක් කියන විදිහට සෙන් බික්ෂුවක් කියන විදිහට. හරි. ඊළඟට අපිට තියෙන්නේ මේකට අවශ්‍ය කැරක්ටර් එක ඩිසයින් කරගන්න එක. මේ වෙනුවෙන් මම පාවිච්චි කරනවා අපි පාවිච්චි කරපු ලියනාඩෝ AI. ලියනාඩෝ AI එක පාවිච්චි කරනවා. හරි. ඊළඟට අපිට මේකට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි. මෙතන get start දෙනවා. හරි විදිහට අපි වෙබ්සයිට් එකට එනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක දීලා අවශ්‍ය ඉමේජ් එක ඩිසයින් කරගන්න එක. මෙතන ඉමේජ් කියන එක ක්ලික් කරමු. හරි. මේ තියෙන්නේ මම කලින් වැඩකට දීපු ප්‍රොම්ප්ට් එකක් අපි ඒක අයින් කරගමු. අ, හරි. අපිට ටෝකන් 150ක් තියෙනවා. ඒක ඉමේජ් එකට 24ක් යනවා. මම දෙනවා මෙතෙන්ට
හරි එතෙන්ට පොඩි වෙලාවක් යනවා. හරි මේ විදිහට තමයි ආවේ. අපි ඒ තව පොඩ්ඩක් වෙනස් කරගමු අපිට ඕන. එහෙනම් අපි ෆ්‍රොන්ට් එක පොඩ්ඩක් තව වැඩි කරගෙන ආයෙ ජෙනරේට් කරගමු. හරි. ඊළඟට අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩිසයින් වෙලා තියෙනවා. හරි. අපි මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගමු. මේ ඉමේජ් එක තමයි අපි පාවිච්චි කරන්නේ අපේ ඇනිමේෂන් එක ඩිසයින් කරගන්න. හරි. හරි. අපි ඊළඟට මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අපිට ඕන කරන ලොකේෂන් එකට දාගෙන ෆෝල්ඩර් එකක් හදාගමු. හරි. ඊළඟට අපිට මේකට අවශ්‍ය කරන ඔඩියෝ එක හදා ගන්න ඕන. අපි ඒකට පාවිච්චි කරන්නේ 11 lab කියන AI tool එක තමයි. හරි. මේක ඔඩියෝ AI හදන්න පුළුවන් එක. අපි වෙබ්සයිට් එකට යමු. මෙතන text to speech කියන එකට යමු. හරි. ඉතින් මම ඔෆිස් එකට කරපු එක. ඒක පොඩ්ඩක් අයින් කරලා අපි මෙතන තියෙන කැරක්ටර්ස් ටික දෙමු. මෙතන කැරක්ටර්ස් 5000ක් දෙන්න පුළුවන්. හරි. ඊළඟට අපිට මෙතනදී අපිට අවශ්‍ය කරන වොයිස් එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මෙතන බ්‍රයන් කියලා එක තියෙන්නේ අපිට අවශ්‍ය වෙන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. The thing always happens that you really believe in, and the belief in a thing makes it happen. අපි එතන බ්‍රයන් කියන එකම දෙමු. මොකද මම මේ වොයිස් එක අහලා තියෙනවා මේ වෙන YouTube වීඩියෝ වලත් ඒ වොයිස් එකම දීලා තියෙනවා. ඒ නිසා මම මේ බ්‍රයන් කියන එකම සිලෙක්ට් කරගන්නවා. හරි. ඊළඟට generate to speech කියන එක ක්ලික් කරගන්න. When I was young, I believed life was a mountain to climb. I chased after knowledge like a hungry man chases rice. I filled my bowl with books, teachers, travels, words, ඒක but generate. the more I filled it, the heavier it became. One day my math හරි. ඊළඟට මෙතන generate වුණාට පස්සේ අපිට පුළුවන් මෙතන download button එක ක්ලික් කරලා audio එක download කරගන්න. හරි. මම මේ විදි audio එක download කරගෙන තියෙනවා. මෙතන 11 lab කියලා තියෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඇනිමේ අපි ජෙනරේට් කරගත්ත ඉමේජ් එක ඇනිමේෂන් එකක් විදිහට කන්වර්ට් කරලා මේ ඔඩියෝ එක දෙන්න. හරි. අපි කරන්න පාවිච්චි කරන්නේ Haizen කියන AI platform එක තමයි. හරි. අපි ආයෙත් Google එකට ගිහිල්ලා සර්ච් කරගමු. AI කියලා මග. හරි. ඊළඟට මෙන්න මේන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඉමේජ් එකක් ඇනිමේෂන් එකක් විදිහට කන්වර්ට් කරගන්න. අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් දීලා තමයි ඒකත් කරගන්න වෙන්නේ. හරි. හරි. ඊළඟට අපිට මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. අපි මේ දෙන avatar එකට අපි ඇනිමේෂන් එකක් හදන්න ඕන නිසා ඊළඟට create new avatar කියන එක ක්ලික් කරගන්න.
හරි. ඊට පස්සේ කස්ටමර් ෆොටෝ එක දීලා අපිට අවශ්‍ය ඉමේජ් එකක් අපි මෙතන සිලෙක්ට් කරාම අපි මෙතන send story මෙතන අපි අප්ලෝඩ් කරගමු. හරි. ඊළඟට අපිට මෙතන කන්ටිනියු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි පොඩි ඇවටයිට් ගැන විස්තර ටිකක් අහනවා. අපි මෙතන මාර්ක් දෙනවා. සෙන්ඩ් එක අපි ඒක ඊළඟට අපිට මේක කන්ටිනියු කරගන්න ඕන. add motion දෙනවා. ඊළඟට අපි යමු ස්කේල් අපි මෙතන motion එක add කරනවා. හරි. හරි. මේ විදිහට අපි දාපු motion එක මේ image එකට add වෙලා තියෙනවා. ඊළඟට අපිට මේ image එකට click කරලා create with AI studio කියන එක click කරන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙන්නේ මෙතන audio කියන එක click කරලා අපිට upload audio දෙන්න පුළුවන්. අපිට ඕන රෙකෝඩ් කරලා එහෙමත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් එකක් විදිහට දෙන්නත් පුළුවන්. මම මේ වෙලාවේ මම අර ජෙනරේට් කරගත්ත audio එක තමයි දෙන්නේ. send story එකට ගියලා මේ වීඩියෝ එක දෙන්නේ. හරි. ඒක අප්ලෝඩින් ටයිම් එක තමයි දැන් තියෙන්නේ. හරි. දැන් දෙනවා. දෙනවා. දැන් අපිට බලන්න පුළුවන් මේ විදිහට තියෙනවා. වොයිස් එක ඇඩ් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මේක රෝඩ් වෙන්න වෙලා යනවා. When I was young, I believed life was a mountain to climb. I chased after knowledge like a hungry man chases rice. I filled my bowl with books, teachers, travels, words, but the more I filled it, the heavier it became. One day my මේ විදිහට තමයි තියෙන්නේ වීඩියෝ එක.
අපිට මෙතනදී මෙයාගේ ලිප් පෙන්වන්නේ නැහැ. අපිට ඒක ජෙනරේට් කරගෙන ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ අපි ෆ්‍රී වර්ෂන් එක කරන්න නිසා පෙන්වන්නේ නැහැ. හරි. අපි දැන් මෙතන ජෙනරේට් බටන් එක ක්ලික් කරගමු. ඊළඟට අපි ෆයිල් නේම් එකක් දෙනවා. මම දෙනවා send story කියලා. ලොකේෂන් එක my video දීලා resolution format එක mp3 දෙනවා. හරි. ඊළඟ මම දැන් submit button එක ක්ලික් කරනවා. මේ submitting වෙනවා දැන්. මේ විදිහට අපේ වීඩියෝ ජෙනරේට් කරලා තියෙනවා. හරි. අපි පොඩ්ඩක් බලමු කොහොමද අපේ වීඩියෝ එක තියෙන්නේ කියලා. හරි. වීඩියෝ ප්ලේ කරලා When I was young, I believed life was a mountain to climb. I chased after knowledge like a hungry man chases rice. I filled my හරි මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. මෙන්න ඩේටා ප්‍රශ්නයක් නිසා ලෝඩ් වෙන්නේ නැහැ. මම ඒක ඩවුන්ලෝඩ් කරලා දාන්නම්. හරි මෙතෙන් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මෙතන රෙසොලූෂන් එක දෙන්න තියෙනවා. මෙතෙන් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙනවා. send story කියලා. When I was young, I believed life was a mountain to climb. I chased after knowledge like a hungry man chases rice. I filled my bowl with books, teachers, travels, words, but the more I filled it, the heavier it became. One day my master looked at my bowl and said, "You carry too much." No room for the sky, so I began to empty it. I sat in silence, not to gain something, but to lose the noise. I swept the temple floor, not to be useful, but to see the dust in my own mind. I watched the seasons change, not to mark time, but to forget it. Now I tell you this: the less you carry, the more you can hold. An empty bowl receives the rain. A still pond reflects the moon. People run everywhere searching success, love, meaning. But the bird does not chase the sky, it simply opens its wings. When you stop chasing, you begin to see. Happiness is not a place you reach, it is the space you make. So I rise with the sun, bow to the morning, and drink tea as if it were the first and last cup. Nothing special, and yet everything. Remember, the path is not somewhere far, the path is right under your feet. හරි. ඒ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ආයෙත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාෂ්මිලෝ බොක්ස් අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ලබන ඉරිදාත් මේ වගේ වීඩියෝ එකක් ගේන්නම්. ඒ වගේම අපි short videos උත් upload කරනවා weekdays වල. ඒවත් බලන්න. හරි. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.